අද මම හිතුවා මගේ දවස කොහොමද ගෙවෙන්නේ කියන එක ගැන ඔයාලත් එක්ක වීඩියෝ එකකින් ෂෙයා කරගන්න. දැන් වෙලාව උදේ 6:00යි. මම දැන් තමයි නැගිට්ටේ. මේ මගේ කාමරෙන් ජනේලෙන් එළිය පේන විදිහ මං සාමාන්‍යයෙන් පුරුද්දක් විදියට උදේ නැගිට්ටාම කාමරේ ජනේලෙන් ওই විදිහට එළිය බලනවා. ඊට පස්සේ මුලින්ම කරන දේ තමයි මගේ ඊමේල් චෙක් කරන එක. ඊමේල් චෙක් කරලා මම බලනවා මොනවාද මට ඇවිත් තියෙන අර්ජන්ට් මේල් මොන හරි තියෙනවද සහ මම කලින් කරලා අරපු මොන හරි ප්‍රොජෙක්ට් වල රිවිව්ස් ඇවිත් තියෙනවද කියන එක. සාමාන්‍යයෙන් මම උදේට කිරි බොන්නේ නැහැ. හොට් චොකලට් එකක් තමයි බොන්නේ. මේ තියෙන එක. දැන් මේ වගේ වීඩියෝ එකක් ඔයාලට මම අරන් එන්න හිතුවේ. ගොඩක් දෙනෙක් හිතනවා අපිට ටයිම් එක මදි, වැඩ කරන්න වෙලාවක් නැහැ, අපිට තව ටයිම් එකක් තිබ්බනම් මේක කරන්න පුළුවන්. අන්න ඒ වගේ දේවල් ගැන ඒ වගේ ගොඩක් අය හිතනවා. ඉතින් මට ඕන වුණා ඔයාලත් එක්ක ෂෙයා කරගන්න මගේ ඩේ වොල්ග් එකක් කොහොමද සාමාන්‍යයෙන් මගේ දවසක් ගෙවෙන්නේ කියන එක ගැන. මේ වෙලේ මං ඔෆිස් රූම් එකේ තමයි ඉන්නේ. උදේම නැගිටලා කරන මුල්ම වැඩේ තමයි මගේ ඊමේල්ස් සහ මගේ ෆ්‍රීලාන්ස් accountස් වලට මොන හරි මැසේජස් ඇවිත් තියෙනවද කියන එක චෙක් කරන එක. ඒක චෙක් කරලා තමයි මගේ දවස මම ප්ලෑන් කරන්නේ. ඒ කියන්නේ මොන හරි හදිසි මේල් එකක් හරි අර්ජන්ට් ප්‍රොජෙක්ට් එකක් හරි නැත්නම් කලින් කරපු ප්‍රොජෙක්ට් එකක රිවිව්ස් මොන හරි ඇවිල්ලා තියෙනවා නම් ඒක අර්ජන්ට්ලි දෙන්න ඕන නම් මගේ දවසේ ඉතුරු වැඩ කටයුතු කොහොමද කරන්න කියන එක. කියන්නේ හිතමුකෝ දැන් මොකක් හරි ප්‍රොජෙක්ට් එකක රිවිව්ස් ඇවිල්ලා තියෙනවා. ඒක මම පැය 3-4කින් දෙන්න ඕනේ. එතකොට මම මගේ අද දාගත්ත මොන හරි වැඩ තියෙනවා නම් ඒව පස්සට දාලා කියන්නේ මම සාමාන්‍ය උදේට ජිම් යනවා. ජිම් නොගිහින් හරි මේ වැඩේ කරනවද නැද්ද අන්න ඒ වගේ දේවල් ඩිසයිඩ් කරන්න තමයි මම මුලින්ම මගේ ඊමේල් චෙක් කරන එක කරන්නේ. දැන් මම ජිම් එකට යන්න ලෑස්ති වෙන්න තමයි යන්නේ. දැන් වෙලාව 7:10යි. විනාඩි 20ක් වගේ තමයි ලෑස්ති වෙන්න තියෙන ටයිම් එක. මම අද මෙන්න මේ කිට් එක තමයි අඳින්න හිතාගෙන ඉන්නේ. මම ලෑස්ති වෙලා ඔයාලව හම්බ වෙන්නේ එන්නම්. මම තාම යන්න ලෑස්ති වෙන ගමන් මට හිතුණා ඔයාලත් එක්ක පොඩි දේවල් කීපයක් බෙදාගත්තොත් හොඳයි කියලා මේ ජිම් යන එක ගැන. සමහර වෙලාවට සමහර අයට තියෙන්නේ කියන්නේ ටිකක් වෙනස් අදහසක් ජිම් යන එක ගැන. ඒක ගැන මම කතා කරන්නේ නැහැ. මම ඔයාලට කියන්නම් මම ජිම් යන්න හිතුවේ ඇයි කියන එක. මම සාමාන්‍යයෙන් දවසට පැය 12ක් විතර වැඩ කරපු කෙනෙක් සහ වැඩ කරන කෙනෙක්. ඒ වගේම මම වැඩ කරන්නේ දවසම කාමරයක් ඇතුලේ ඉඳගෙන. මේ දේවලුත් එක්ක මගේ බර කිලෝ 78කට 80කට විතර වැඩි වෙන්න ගත්තා. ඒක කියන්නේ හෙල්ත් එකට හොඳ නැහැ. මොකද මගේ උස මම ලොකු උස කෙනෙක් නෙවෙයි. මගේ උසත් එක්ක ඒ බර ප්‍රමාණය ඇත්තටම ගොඩක් වැඩි. ඒ නිසා මට හෙල්ත් ඉෂුස් එන්න ගත්තා. ඒකට සොලියුෂන් එකක් විදිහට තමයි මම ජිම් යන එක පටන් ගත්තේ. ගොඩක් වෙලාවට ඒ කියන්නේ මම දැන් ජිම් යන්න පටන් අරන් මාස 6ක් විතර ඇති. ඒ අවුරුද්දේ දෙසැම්බර් වල ඉඳලා තමයි මම ජිම් යන්න පටන් ගත්තේ. මේ මාස 6ට මගේ බර කිලෝ 10කින් අඩු කරගන්න පුළුවන් වුණා. මම ඔයාලට කොහරි මගේ කලින් ෆොටෝ එකකුත් අටැච් කරන්නම්. එතකොට ඔයාලට තේරෙයි කොයිතරම් වෙනසක් අපිට ජිම් යනකින් ගන්න පුළුවන්ද කියන දේ. කිලෝ කියන්නේ කිලෝ 10ක් මගේ බර අඩු වුණා කියලානේ. ඒ වගේම බර අඩු වෙන එකට අමතරව
කියන්නේ අපි අලුත් සෝෂල් ගෲප් එකකට ජොයින් වෙනවා. ඒකත් අපේ ජීවිතේකට චේන්ජ් එකක් හොඳ දෙයක්. ඒ කියන්නේ ඔන්ලයින් වර්ක් කරන කෙනෙක්ට සාමාන්‍යයෙන් සොසයිටි එකත් එක්ක එකතු වෙන්න තියෙන අවස්ථාව ගොඩක් අඩුයි. ඉතින් මම හිතනවා මේ වගේ වෙනස් සෝෂල් ගෲප් එකක් එක්ක එකතු වෙන එකත් ඔයාලට හොඳ චේන්ජ් එකක් වෙයි කියලා. ඒ නිසා තමයි මම මේකත් මේ වීඩියෝ එකට ඇඩ් කරන්න හිතුවේ. කාට හරි ප්‍රයෝජනයක් වෙයි කියලා හිතලා. දැන් මම යන්න ලෑස්ති. මම ඔයාලට කලින් දැන් මම යන්න ලෑස්ති. අපි බලමු එහෙනම් ජිම් එකට ගිහිල්ලා. යන්න කලින් මම රූම් එක පොඩක් අස් කරා. ඇඳ එහෙම මම යන්න කලින් හදනවා. මේ විදිහට තමයි රූම් එක තියෙන්නේ මගේ. සාමාන්‍යයෙන් මම ජිම් යනකොට අරගෙන යනවා දේවල් කීපයක්. ලීටර් එකමාරේ විතර වතුර බෝතලයක් අරන් යනවා. ඊට අමතරව ග්ලව්ස් ටවල් එක අරන් යනවා. ඊට අමතරව මම්මගේ මැට් එක අරගෙන යනවා. මේ දේවල් තමයි අදත් මං ජිම් අරගෙන යන්නේ. එහෙනම් අපි යන්න තා චුටි වෙලාවක් තියෙනවා. 7:00ට තමයි මං ගෙදරින් පිටත් වෙන්නේ. යනකොට මම ඔයාලත් එක්ක හම්බ වෙන්නම්. යන්න යන්නේ. මට හිතුණා ඊට කලින් ඔයාලත් එක්ක දෙයක් ෂෙයා කරගන්න. මගේ ලිවිං ඉන් ඒරියා එකට මෝර්නින් විව් එක කොහොමද කියන එක ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ඕනි කියලා හිතුණා. මේ තියෙන්නේ ඒ විව් එක. මේක හරිම ලස්සනයි. වීඩියෝ එකට නම් වැඩි ක්ලියර් නැහැ. මේ පැත්තෙන් ඉර පායනවා පේනවා. මේ පැත්තෙන් පොඩි අඳුරක් එක්ක එකතිය තියෙනවා. මේ තියෙන්නේ මගේ ලිවිං ඒරියා එකට මෝර්නින් විව් එක පේන විදිය. මේ පැත්තෙන් හරිම ලස්සනට ඉර පායනවා පේනවා. ඒ වගේම මෙන්න මේ වගේ විව් එකක් තමයි තියෙන්නේ. මම හරි මාසයි මේ විව් එකට. අපි යමු. අද චුට්ටක් වීඩියෝ කරපු නිසා පරක්කුත් වුණා. ජිම් එකේ වීඩියෝ කට් කීපයක් දාලා තියෙනවා. ලොකෝට වීඩියෝ කරේ නෑ මම ජිම් එකේදී. මේ ට්‍රෙඩ්මිල් එකේ යන වීඩියෝ එකක් තමයි තියෙන්නේ. තව කාඩියෝ එකයි ෂෙඩියුල් එකයි කරා. ඒ වගේ වීඩියෝස් නැහැ. දැන් වෙලාව 10:10යි. දැන් තමයි මං ජිම් එකේ ඉඳලාවේ. තාම මං උදේට කාලා නැහැ. අද ඉඳන් පහුගිය දවස් දෙකේම ඩයට් එක කරන්න බැරි වුණා. ඒ නිසා මං හිතුවා අද ඉඳලා ඩයට් එක හරියටම කරනවා කියලා. අද මගේ බ්‍රෙක්ෆාස්ට් එක විදියට මම අරගන්නේ ඇපල් සහ චීස්. හරිම මහන්සි ටික දවසකට පස්සේ ජිම් ගියපු නිසා ඒත් ඉතින් නොගිහින් බෑ. මොකද අපේ හෙල්ත් එක ගැනත් අපි හිතන්න එපා. අද ගොඩක් කාර්යබහුල දවසක්. මොකද මම අද දවසම වීඩියෝ එකට තෝරගත්තේ මගේ දවස කොච්චර කාර්යබහුලද කියන එක සහ ඒ කාර්යබහුලත්වයත් එක්ක මම අනිත් දේවල් ඔක්කොම බැලන්ස් කරගන්නේ කොහොමද කියන එක ඔයාලට පෙන්වන්න ඕන නිසාමයි. ඊළඟට
දැන් වෙලාව 10:10යි මම බ්‍රෙක්ෆාස්ට් එක අරගෙන චේන්ජ් එකක් දාගෙන වොෂ් එකක් දාගෙන මම ඊළඟට යනවා මගේ ලර්නර්ස් එකට. මොකද මේ දවස්වල මම ඩ්‍රයිවිං කරන්න පුරුදු වෙන ගමන් ඉන්නේ. එහෙනම් ලර්නර්ස් එකට යන ගමන් යන වීඩියෝ එකකින් යනකොට මම ඔයාලවයි හම්බ වෙන්න. ඊට පස්සේ තමයි මම මගේ වැඩ පටන් ගන්නෙ. ඊට පස්සේ අපි බලමු කොහොමද වැඩ කටයුතු වෙන්නේ කියලා අද. සම්පූර්ණ ලෑස්ති වෙලා වීඩියෝ එකක් දාන්න ගියොත් එහෙම වීඩියෝ එකක් දාන්න වෙන්නේ නැහැ. ඒ නිසා තමයි මම හිතුවේ පොඩක් ලෑස්ති වෙන ගමන් වීඩියෝ එක කරොත් හොඳයි කියලා. දැන් මම වොෂ් එකක් දාගෙන බ්‍රෙක්ෆාස්ට් අරගෙන ලර්නර්ස් යන්න තමයි ලෑස්ති වෙන්නේ. මට ලර්නර්ස් එක පටන් ගන්න තියෙන්නේ 11 මාට. දැන් මම ගෙදරින් යන්න ඕනේ 11යි කාලෙට. මට විනාඩි 15ක් ඇති ලර්නර්ස් එකට යන්න. දැන් වෙලාව 11යි. මම හිතුවා මේ වෙලාවේ ඔයාලත් එක්ක ටිකක් කතා කරොත් හොඳයි කියලා. අද ටිකක් බිසි දවසක්. මට අද උදේ ඉඳන් වැඩ කරන්න වෙන්නේ නැහැ. මොකද අද මට ලර්නර්ස් උත් යන්න තියෙන නිසා මට වැඩ කරන්න පටන් ගන්න වෙන්නේ ලර්නර්ස් ගිහින් ආවට පස්සේ. වැඩ කරන්න පටන් ගන්නකොට සාමාන්‍යයෙන් අද වගේ දවසක නම් ගොඩ වෙලාවට 12 වෙනවා. ලර්නර්ස් නැති, ඒ කියන්නේ ජිම් ගිහින් ඇවිල්ලා කෙලින්ම වැඩ පටන් ගන්න දවසක නම් සාමාන්‍යයෙන් මම 11 විතර වෙනකොට මගේ වැඩ පටන් ගන්නවා. මේ දවස්වල මම කරන ප්‍රොජෙක්ට් එක ඒ කියන්නේ ටයිම් බේස් ප්‍රොජෙක්ට් එකක් නෙවෙයි. ඒ කියන්නේ මම ඉඳලා මම එයාලා දීලා තියෙන වෙලාවක හරියටම ඔන්ලයින් ඇවිල්ලා එහෙම වැඩ කරන්න ඕන ප්‍රොජෙක්ට් එක නෙවෙයි මම වැඩ කරන්නේ මේ ටිකේ. ඒක ඒ කියන්නේ ඒගොල්ලෝ මට 1 month period එකක් දීලා තිනවා. ඒගොල්ලන්ගේ ටාස්ක් එක කම්ප්ලීට් කරලා දෙන්න. 1 month ඉවර වෙන්නේ හෙටින්. එතකොට ප්‍රොජෙක්ට් එක ගොඩක් දුරට ඉවර කරලා තියෙන්නේ. අද තියෙන්නේ මට ඒකේ ෆයිනල් දේවල් ටිකක් කරන්න තමයි. ඒ නිසා ඒ වැඩ මම 12න් පස්සේ පටන් ගන්නවා. ඔයාලට පේන උදේ නැගිටපු වෙලේ ඉඳලා මේ වෙනකන් එහෙම ඒ කියන්නේ අර නිකන් ඉන්නේ කියලා ටයිම් එකක් නැහැ. හවස් දරුවත් මේ විදිහම තමයි. ඔයාලා දිගටම වීඩියෝ එකත් එක්ක එකතු වෙලා හිටියොත් තේරෙයි. කොයිතරම් කාර්යබහුලද කියලා. ගොඩක් අය මගෙන් අහන අය වීඩියෝස් විතරම අරගෙන ඉන්නේ නැත්තේ වීඩියෝ එකක් ගේන්න එහෙම කියලා. ඇත්තටම වීඩියෝ එකක් ගේන්න තරම් එහෙම ටයිම් එකක් හොයාගන්න අමාරුයි. හැබැයි මම හැම වෙලේම උත්සාහ කරනවා පුළුවන් හැම වෙලාවකම ඔයාලට වීඩියෝ එකක් අරගෙන එන්න. මොකද ගොඩක් අය කියනවා අප්වර්ක් රිලේටඩ් වීඩියෝස් අරගෙන එන්න කියලා. ඉතින් ඒගොල්ලන්ගේ ඉල්ලීමට මම හිතාගෙන ඉන්නවා අප්වර්ක් රිලේටඩ් වීඩියෝස් ආයෙමත් අරගෙන එන්න ඉඩක් ලැබුණු ගමන්ම. මම ගෙදර ආවා. එනකොට 12 විතර වුණා. ඊට පස්සේ මම ලන්ච් එක අරගත්තා. ලන්ච් එක අරගෙන පොඩි වීඩියෝ එකක් තිබුණා. YouTube එකට ඇඩ් කරන වීඩියෝ එකක්. ඒ වීඩියෝ එක කරා. දැන් වෙලාව 1යි. දැන් තමයි මම වැඩ පටන් ගන්න යන්නේ. අද සාමාන්‍යයෙන් දැන් එකට පටන් ගන්න වැඩ මට නතර කරන්න වෙනවා 4:04 වෙනකොට. පැය 3ක් විතර තමයි වැඩ කරන්න වෙන්නේ අද. ඊට පස්සේ මට තියෙනවා channel එකකට යන්න ડોක්ටර් කෙනෙක් මීට් වෙන්න. ඊට පස්සේ ඇවිල්ලා තමයි ආයෙ රෑ වැඩ පටන් ගන්න වෙන්නේ. මම ඔයාලට කලින් කිව්වා වගේ මේ පැය 3 සම්පූර්ණයෙන්ම මම ෆ්‍රීලාන්සින් වැඩවලට වෙන් කරලා තියෙන්නේ. ඒ පැය 3ේදී මම කලින් බාරගත්ත ප්‍රොජෙක්ට් එකක ෆයිනල් ස්ටෙප් එකේ ෆයිනලයිසේෂන්ස් ටිකක් කරන්න තියෙනවා. ඊට අමතරව අලුත් ප්‍රොජෙක්ට් එකක වැඩ පටන් ගන්න කලින් එයාලත් එක්ක පොඩ්ඩක් ඩිස්කෂන් එකකට යන්න තියෙනවා. ඒ වැඩ ටික තමයි අද මට මේ පැය කීපය ඇතුළතදී කරන්න තියෙන්නේ. එහෙනම් ඒ වැඩ ටික තමයි තියෙන්නේ. ඊට පස්සේ දැන් වෙලාව හරියටම 4යි. දැන් තමයි වැඩ ටික ඉවර වුණේ. ඔයාලට පේනවා ඇති මගේ මූණ දැක්කම කොයිතරම්නම් මහන්සිද කියලා. මං ලර්නර්ස් ගිහින් ආපු
ඇඳුම් පිටින්මයි තාම ඉන්නේ. වැඩ ටික ඉවර කරගන්න ඕන නිසා මම ඔයාලට කලින් කිව්වා වගේම අර ප්‍රොජෙක්ට් එකේ ෆයිනල් ප්‍රොජෙක්ට් එකේ වැඩ ටික ඉවර කළා සබ්මිට් කරා. අලුත් ප්‍රොජෙක්ට් එකේ වැඩ පටන් ගන්න ඩිස්කෂන් එක කරා. ඒ දේවල් තමයි අද තිබුණේ වැඩ විදිහට කරන්න. දැන් මම යන්න ලෑස්ති වෙන්නේ මගේ ඩොක්ටර් අපොයින්ට්මන්ට් එකට. අපොයින්ට්මන්ට් එක ඉවර වෙලා ඇවිල්ලා ආය අලුත් ප්‍රොජෙක්ට් එකේ වැඩ රැට පටන් ගන්නවා. එතකොට මම ඔයාලට වීඩියෝ එකක් අරගෙන එන්න. අපි බලමු අද රැය කීයේ විතර වෙනකන් වැඩ කරන්න තියෙයිද කියලා. මං channel එකේ ඉඳලා ආවේ 7:00 විතර. 7:00ට ඇවිල්ලා 7:45 විතර වෙනකොට මම ආයෙ වැඩ පටන් ගත්තා. ඒ පටන් අරගෙන වැඩ ඉවර කරනකොට වෙලාව 9:00ට කිට්ටුණා. මම ඔයාලට ස්ක්‍රීන්ෂොට් එකක් දාලා තියෙන්නේ. මම අන්තිමට ක්ලයන්ට් යවපු මැසේජ් එක වැඩේ කම්ප්ලීට් කියලා. ඉතින් මට ඔයාලට කියන්න ඕනුනේ මම අද උදේ මගේ පටන් ගත්තේ දවස උදේ 6:00ට 6:00 ඉඳන් 9:00 වෙනකම්ම බ්‍රේක් එකක් නැතුව එක දිගට එක වැඩකින් එක වැඩකට එක වැඩකින් එක වැඩකට යන්න සිද්ධ වුණා. ඒ වගේම සාමාන්‍යයෙන් අද දවසත් තුලත් ඒ කියන්නේ ගොඩක් බිසි ෂෙඩියුල් එකක් තිබුණා. අද දවසත් තුලත් මම පැය 5ක් විතර තමයි මගේ ෆ්‍රීලාන්සින් වැඩවලට වෙන් කරලා තිබුණේ. දැන් කෙනෙක්ට හිතන්න පුළුවන් මම සාමාන්‍ය ඒ කියන්නේ ගවර්න්මන්ට් හරි ප්‍රයිවට් සෙක්ටර් එකේ හරි වැඩ කරා නම් මේ වගේ බිසි දවසකට මට නිවාඩුවක් දාන්න තිබුණා. මට වැඩවලින් රිලීස් වෙන්න තිබුණා. ඔව්. මට මේකෙදි මෙන්ෂන් කරන්න ඕනුනේ ෆ්‍රීලාන්සර් කෙනෙක් විදියට වැඩ කරනවා නම් ඔයාට වෙනවා අනිවාර්යයෙන්ම ඔයාගේ හැමදේම මැනේජ් කරගන්න. මැනේජ් කරන ගමන් ඔයාගේ ෆ්‍රීලාන්සින් වැඩ කටයුතුත් කරගෙන යන්න කියන දේ මෙන්ෂන් කරන්න. ඒ කියන්නේ ගවර්න්මන්ට් ජොබ් එකක් හරි ප්‍රයිවට් සෙක්ටර් එකේ හරි කොහරි තැනක ජොබ් එකක් කරනවා නම් ඔයාට පුළුවන් ඔයාට අවශ්‍ය වෙලාවට ලීව් එකක් ගන්න. හැබැයි මේකෙදි එහෙම බෑ. හැබැයි ගවර්න්මන්ට් ජොබ් එකකදී නොලැබෙන ප්‍රයිවට් සෙක්ටර් එකේ ජොබ් එකකදී නොලැබෙන ගොඩක් වාසි ඔයාලට ලැබෙනවා. ගොඩක් වෙලාවට ඒ කියන්නේ ඔයාට උපයන්න ඕන ප්‍රමාණය ඔයාට තීරණය කරන්න පුළුවන්. ඔයාට මේ මාසෙට මෙච්චරක් ඕනි නම් ඔයාට පුළුවන් ඒ වෙනුවෙන් මහන්සි වෙලා වැඩ කරන්න. වැඩ කරලා ඒ අවශ්‍ය ප්‍රමාණය උපය ගන්න. ඊට පස්සේ ඔයාට හිතෙනවා නම් අද ඔයාට වැඩ කරන්න ඕනේ නැහැ. නැත්නම් ඔයාට හිතෙනවා නම් මම මාසයක් වැඩ කරන්නේ නැහැ. අන්න ඒ වගේ හිතෙනවා නම් ඔයාට පුළුවන් ඔයා කැමති වෙලාවක බ්‍රේක් එක ගන්න. ඊට පස්සේ ඔයාට පුළුවන් ඔයාගේ පෙන්ෂන් ප්ලෑන් එක කලින්ම හදාගන්න. මම ඔයාලට වෙන වීඩියෝ එකකින් අරන් එන්නම් මගේ පෙන්ෂන් ප්ලෑන් එක ගැන විස්තරය. ඒ කියන්නේ මම දැනටම මගේ කියන්නේ වැඩ කරන එක නවත්තන්නේ කොයි කාලෙදිද සහ මම වැඩ කරන එක නවත්තනකොට මගේ ආදායමක්, ඒ කියන්නේ මට ආදායමක් ලබා ගන්න කොහොමද කියන දේ දැනටම සැලසුම් කරලා ඉවරයි. ඉතින් මේ දේවල් ගැන විස්තරات මම ඔයාලත් එක්ක ඉදිරියේදී බෙදා ගන්නම්. අද වීඩියෝ එකේදී මට ඔයාලට කියන්න ඕනුනේ අන්න මේ දේවල් ටික. ඔයාලා ෆ්‍රීලාන්සර් හරි ඔන්ලයින් වර්ක් හරි කරන් හිතාගෙන ඉන්නවා නම් මේ දේවල් ගැන හොඳ අයිඩියා එකක් අරගෙන මේ වැඩේට එන්න. මේක ලේසි කියලා හිතන්න එපා. ගෙදර ඉඳන් වැඩ කරනවානේ මට ඕන වෙලාවට වැඩ කරන්න පුළුවන්. ඕන නැති වෙලාවට වැඩ නොකර ඉන්න පුළුවන්. මට ඕන තරම් earn කරන්න පුළුවන්. එහෙම හිතන්න එපා. ඇත්තටම මේක අමාරුයි. හැබැයි මේක හරියට මැනේජ් කරනවා නම් ඒ අමාරුකම් අපිට මග අරගන්න පුළුවන්. ඉතින් මම හිතනවා අද වීඩියෝ කාල එන්ජොයි කරන්න ඇති කියලා. මොන හරි දැනගන්න දෙයක් තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. ඔයාලා කැමති වීඩියෝ මොන හරි තියෙනවා නම් දැනගන්න ඕන වීඩියෝ, ඒ කියන්නේ දැනගන්න ඕන දෙයක් මොන හරි තියෙනවා නම් වීඩියෝ එකේ කමෙන්ට් කරන්න. මම ඒ ගැන ඉස්සරහා වීඩියෝ එකකින් අරගෙන එන්නම්. එහෙනම් අද වීඩියෝ එකත් එක්ක රැඳී හිටියට ගොඩාක් ස්තුතියි. Happy freelancing.